ආයිබෝවන් සුබ දවසක් ඔයාලට රෝණි බිඟුන් YouTube channel එක හරහා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක මගින් ඉදිරියේ එන වර්ධක කාලෙදී මීමැසි ජනපදයක් ඔයාගේ ගෙවත්තට කොහොමද ගෙන්න ගන්නේ මොනවද ඒකට භාවිත කරන ක්‍රම මීමැසි පාලනය නිවැරදිව සිදු කරන අවස්ථාවලදී අපි කොයිම වෙලාවකවත් කැලේ තිබෙන මීයක් පෙට්ටියට දාගෙන තමන්ගේ අතට ගේන එක නෙමෙයි සාර්ථකම ක්‍රමය. ඔයාගේ ගෙවත්තේ මීමැස්සන්ට තාවකාලික වාසස්ථානයක් රුකුලක් තියලා ඒකට මීමැසි ජනපදයක් ගෙන්නගෙන මීමැසි ජනපදයේ ටික කාලයක් යනකම් ස්ථාවර වුණාන් පස්සේ ඒක රුකුලෙන් ඉවත් කරලා ඔයාගේ මීමැසි පෙට්ටියට කොහොමද ස්ථාපිත කරගන්නේ ඊට පස්සේ රුකුල කියන එකේදී මම අද මේ පෙන්නන්නේ මෙන්න මේ විදිහට තමයි මම රුකුල් කීපයක් භාවිතා කරලා තියෙන්නේ අපිට මේකදී මැටි කලයක් ඊට පස්සේ මැටි කල කීපයක් ඊට පස්සේ කිතුල් කොටයක් ඒ වගේ දේවල් පාවිච්චි කරගන්න පුළුවන් ඊට පස්සේ ඒකට දාමන අපි ආහාර පිටින් භාවිතා කරන මැටි වලදක් ඒ වගේ දේවල් අපිට මේකදී රුකුලක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන් රුකුලක් වීමෙන් බලාපොරොත්තු වෙන්නේ මීමැස්සට తాවකාලික වාසස්ථානයක් පමණයි මාස දෙක තුනකට අපි ජනපද ස්ථිර වෙනකන් කරලා ඊට පස්සේ පෙට්ටියට ඇතුල් කර ගැනීමක් අපිට කරගන්න පුළුවන්. දැන් මම මුලින්ම ඔයාලට පෙන්නන්න හදන්නේ මෙතනදී මැටි කලයක් මම මේ භාවිතා කරලා තියෙන කලින් ජනපද කීපයක් ගෙන්න ගන්න භාවිතා කරපු මේ මැටි කලයක් තමයි මේකෙදි මේ කම්බි වලින් මේ කෙට ගහලා තියෙන කලේ කීප අවස්ථාවක ජනපද මේකෙදි පෙට්ටිගත කිරීම කරලා තියෙන මේ කලේ භාවිතා කරලා තියෙන මම අවස්ථා කීපයකදී මේ වගේ මැටි කලයක් සාමාන්‍යයෙන් භාවිතා කරන්න පුළුවන් අවස්ථා දෙක තුනක් වගේ තමයි මොකද කලේ අර කාලයක් යනකොට මැටි විරාපත් වීමක් වගේ එකක් වෙනවා එතකොට මීමැසි ජනපදයක අපි මුලින්ම මීමැසි මේ වගේ කලයකට ගෙන්න ගන්නවා නම් අපි මීමැසි ජනපදය ගෙන්න ගන්න මීමැස්ස කැමැති දක්වන්නේ මී ඉටි සුවඳට. එතකොට අපි මේ කලේ මීමැසි ඉටි ආලේප කරලා තිනවා මේකෙදි. එතකොට කිතුල් කොටයක් වගේ එකත් අපිට මේ රුකුලක් විදිහට භාවිත කරන්න පුළුවන්. මේ විදිහට කිතුල් කොටේ කපලා ඇතුලේ තියෙන මේ අර බත් වගේ ඒවා ඉවත් කරලා උඩින් ලෑලි දෙකක් ගහලා හදා ගන්න පුළුවන්. එතකොට මේක හරි පහසුයි මේ විදිහට තියාගත්තම උඩ ලෑලි පන්නලා අපිට ජනපදයේ පෙට්ටිගත කිරීමක් උනා සිදු කර ගන්න පුළුවන් සරලව. අපිට අර මැටි කලේ භාවිත කරන්න දෙන්නේ මේ මැටි කලේ අවස්ථා තුනකදී වගේ තමයි භාවිත කරන්න පුළුවන්. හැබැයි කිතුල් කොටේ කියන එක අපිට අවස්ථා 10 කමනක් වුණත් භාවිත කරන්න පුළුවන්. ඒක දි รา පත් වෙනකම් භාවිත කරන්න පුළුවන්. එතනදී මේ විදිහට ලෑල්ල උඩින් ගහගත්තම ගැටලුවකින් තොරව අපිට ඕන අවස්ථාවේදී මේ ලෑලි පන්නන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කට කිතුල් කොට යටින් තමයි මීමැස්ස ගමන් කරන කට තියලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආකාරයට තව මැටි කලයක් අපිට භාවිත කරන්න පුළුවන්. මැටි කල එක එක විදිහට එක එක ප්‍රමාණවල වලදී භාවිත කරන්න පුළුවන්. මේ මැටි කල අපි රුකුලක් විදිහට තියෙනකොට අපි නිතරම මේ වගේ මම අද ඔයාලට පෙන්නන මේ ඊටි. මේ තියෙන මේ අතහැරගිය ජනපද වලින් ගත්ත මේ වද උණු කරලා හදාගත්ත මේ ඊටි. අපි ඉදිරියේදී වීඩියෝ එකකින් මේ ඊටි හදාගන්නේ කොහොමද කියලාත් ඔයාලා දැනුවත් කරන්නම්. මේ ඊටි රත් කරලා තමයි මේ කලේ කට වටේ ආලේප කරන්න ඕන. මොකද රත් කරලා ආලේප කරාන් පස්සේ අපිට පහසුවෙන් මේක ගා ගන්න පුළුවන්. ඒතර මීමැස්ස කැමති මේකේ මේ සුවඳට. මේ ඊටි වල සුවඳට තමයි මීමැස්ස වාසස්ථානය තෝරගන්නදී අපි මේක ආලේප කරලා මේක රුකුලක් විදිහට කොහේ හරි ගහක හරි කොතන හරි තියලා තිනකොට එයාලා ඒ සුවඳට තමයි ඒක හොඳ වාසස්ථානයක් විදිහට තෝරගන්නේ. ඊට පස්සේ දැන් අපි මේ කිතුල් කොටේ වගේ එකෙත් අපිට ආලේප කරන්න පුළුවන්. මේ කිතුල් කොටේ නම් මම ආලේප කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක දැන් මාස 4-5කට කලින් ජනපදයක් ඇවිල්ලා මේකේ තිබිලා මම පෙට්ටිගත කිරීමක් කරලා තියෙනවා. එතකොට මේ කිතුල් කොටේ මේ ඊටි සුවඳ තියෙනවා. මේ කලෙත් එහෙමයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට මේ තෝරගන්න පුළුවන්. අපි ආහාර පිසුණු භාවිතා කරලා ඉවත් කරලා තියෙන බත් වෙන වළඳ සහ ව්‍යංජන සාදා ගැනීමට භාවිත කරන ඇතිලියක් මේ විදිහට තියලා එකට තියලා බැඳ ගන්න පුළුවන්. මම දැන් අද බැඳගෙන තියෙන මේ රෙදි පටියකින් මේක සාමාන්‍යයෙන් කම්බියකින් බැඳ ගන්නවා නම් ගොඩක් ශක්තිමත්. මොකද මේක ලේන්නු කැපුවොත් මේක විනාශ වෙන්න පුළුවන්. බිම වැටලා කුඩු වෙලා යන්න පුළුවන්. ඒ හින්දා මේ විදිහට මේ ආහාර පිසෙන හට්ටිය ඇතිලිය එහෙමනම් හට්ටිය මේ විදිහට සිදුරු කරගෙන වෙනස් නොවන පරිදි එහෙම ගෙට ගහගත්තන් පස්සේ ගැටලුවකින් තොරව ඔයාලට මේ විදිහට රුකුලක් විදිහට භාවිත කරන්න පුළුවන්. මම අද බලමු අපි ඉදිරියේදී දැන් මේ වීඩියෝ එකෙන් ඔයාලට රුකුල් කොහොමද තියන්නේ මොන වගේ ස්ථානවල තියන්නේ කියලා ඔයාලට මම දැනුවත් කරන්නම්.
එතකොට මේ වගේ මේකෙත් මීටි රත් කරලා ඊට පස්සේ මේ වටේ ආලේප කිරීමෙන් මීමැස්සෝ පහසුවෙන්ම ගෙන්න ගන්න පුළුවන්. මේක හට්ටිය ඇතුළෙත් ආලේප කරන්න ඕන හට්ටිය බඳින්න කලින්. එතකොට ඒ විදිහට කරලා පහසුවෙන්ම ඔයාලට මීමැස්සෝ මේ රුකුලට ගෙන්න ගන්න පුළුවන්. එතනදී මෙන්න මේ ආකාරයට තමයි දැන් මම අපි මේ රුකුල මේ මැටි කලය භාවිත කරපු මේකෙදි ඉටි කොලයකින් මේක පොඩ්ඩක් ආවරණය කරලා තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද වර්ෂා කාලේදී ඇතුළට වතුර ලීක් වීමක් වෙන්න පුළුවන්. මීමැස් ජනපදයේ ඇවිල්ලා ස්ථිර වෙනකන් උඩින් ආවරණය කරලා තියෙනවා හොඳයි. ගොඩාක්ම මේක වහන්න යන්න එපා. එහෙම වුණොත් අර ඇඹලේ වගේ සතුන් මේවට මේ වෙන්න පුළුවන්. දැන් එතකොට මේකෙදි මීමැස්ස කැමති අඳුර සහිත ස්ථානයක තමයි අපි මේ අඳුර සහිත ස්ථානය තමයි තෝරගන්න ඕන. මේ කලයේ තියෙනකොට මේකේ කටට ඉර එළිය නොවැටෙනසේ තමයි මේ විදිහට තියන්න ඕන. මේ ගොඩාක් පාත් කරලා තියන්නේ කලේ ඔන්න වගේ ප්‍රමාණකින් තමයි කලේ තියන්න ඕන. ගොඩාක් පාත් කරලා තැබීමෙන් වෙන්නේ මීමැස්ස වදින වද එතකොට ප්‍රමාණයෙන් විශාල වෙන්න පුළුවන්. එක වද දෙකක් තුනක් වෙන්න පුළුවන්. අර කලේ නිවැරදි ඔය විදිහට සාමාන්‍ය කෙලෙන් කට කෙලෙන් අතර තීමීමෙන් වෙන්නේ ඔය විදිහට මම දැන් මේ වීඩියෝ එකේ පෙන්වන ආකාරයට තැබීමෙන් ගැටලුවකින් තොරව මීමැසි ජනපදයේ කලය ඇතුළේ වද බඳින එක ගැටලුවකින් තොරව නිවැරදි ආකාරයට සාමාන්‍යයෙන් බැඳ ගන්න පුළුවන්. එතකොට මේකෙදි මේක කම්බියක් ආධාරයෙන් ගැට ගහනවා නම් හොඳයි ගහට. මොකද මේක සුළඟට පෙරලෙන්න පුළුවන්. අපි උඩින් ආවරණය කරන්න ඕන මේක මේ විදිහට මේක කරලා තියලා එතකොට ගැටලුවකින් තොරව මේක රුකුලක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් නැවත අවස්ථාවකදී උනත්. ඔය දැන් එතකොට මෙතනදී තව කාරණයක් කියන්න ඕන මේක අර ගොඩාක් අපි ආවරණය කිරීමේදී වෙන්නේ ඇඹලේ වගේ සතුන් ඇවිල්ලා මේක හැංගිනුනොත් එහෙම මේක මේ මීමැස්සෝ මෙතනට ගෙන්න ගන්න බැරි වෙනවා. ඇඹලේ ඉන්න තැන් වලට මීමැස්සුන් කැමති නැහැ. මේ මොකද තව කුමි සතුන් ඉන්නකොට එයාලා ජනපදයක් ජනපදයක් හදාගන්න රුකුලක් ඒ කියන්නේ වාසස්ථානයක් විදිහට තෝරගන්නේ නැහැ. දැන් අපි බලමු ඊගා රුකුල මෙන්න මේ විදිහට තමයි මම තෝරගන්නේ. මේ දෙහි ගහක් දෙහි ගහේ සාමාන්‍යයෙන් වෙන බාහිර විශාල සතුන් මේකට මේ මීමැස් ජනපදයකට හානි කරන්න තියෙන ප්‍රමාණය ගැටලුකාරී ස්වභාවය ගොඩක් අඩුයි. එතකොට මේකෙදි රුකුල තියෙනකොට මම ඔයාලට කියන්න අවශ්‍ය වෙනවා කලින් මට කියන්න අමතකුණා. මේකෙදි අපි සාමාන්‍යයෙන් තෝරගන්නේ අඩි 2.5 3ක් වගේ උස ප්‍රමාණයක් තමයි. ගොඩාක් උසින් තියන්නෙත් නෑ අපි රුකුලක් බඳිනකොට. මෙන්න මේ ආකාරයට පොළොව මට්ටමේ සිට ලොකු උස ප්‍රමාණයක් නෙමෙයි අඩි 2ක් අඩි 2.5ක් අඩි 3ක් වගේ ප්‍රමාණයක තමයි රුකුල තියන්නේ. පහසුවෙන් අපිට ගන්න පුළුවන් වෙන මොකද මීමැස්ස පොළොව මට්ටමේ සිට සාමාන්‍යයෙන් බහුල ගොඩාක් අවස්ථාවල මම දැකලා තියෙනවා තෝරගන්නේ කට්ටියගේ වාසස්ථානීය විදිහට අමනේ අඩි 3-4ක් වගේ තැන් තමයි. හැබැයි කියන්නේ සමහර අවස්ථාවල වහලකුණත් මේ ජනපද මීමැස්ස වාසස්ථානයක් විදිහට ජනපද ස්ථාපිත කරන අවස්ථා තියෙනවා. ගොඩාක් දුරට මීමැස්ස අපිට රුකුලකට ගෙන්න ගද්දී මෙන්න මේ වගේ උස ප්‍රමාණයකින් තමයි අපි මේක තියන්න ඕනේ. මේක උඩ පුළුවන් නම් ඉටි කොලයක් ආවරණය කරන්න. ඉටි කොලය ආවරණය කරලා තමයි තියන්න ඕන. මොකද වර්ෂා කාලේදී නැත්තම් වතුර මේකට ඇතුළට බහැලා මේක තෙත් ගතියට වගේ තුනොත් එයාලා ජනපද ස්ථාපිත කරන තෝරා ගැනීමේදී මේකදී මේ රුකුල තෝරගන්න නැති වෙන්න පුළුවන්. එතකොට මේකෙදි ගොඩක් දුරට මේවා බිම වැටෙන්නේ නැති වෙන්න හොඳට ගැට ගහ ගන්න ඕන. මොකද සෙලවෙන්නේ නැති වෙන සුළඟක් ආවොත් එහෙම අනිවාර්යෙන් වැටෙන්න පුළුවන්. ඊට පස්සේ මේ කිතුල් කොට රුකුල මම තෝරගන්නේ මෙන්න මේ වගේ අඹ අත්තක් කිතුල් කොටේ තියෙන රුකුල තියන්න මේ විදිහට නොවැටෙන පරිදි මේක අපි උඩ මේ වගේ වටේට කම්බියක් දාලා අඹ අත්ත ගැට ගහ ගන්න ඕන. උඩට ඉටි කොලයක් වගේ එකක් දා ගන්න ඕන. ගොඩක් හොඳයි. මොකද දැන් ඉදිරියේදී එන්නේ මාස්කානේ වර්ෂා කාලේ. එතකොට ඒවා වර්ෂාවට තෙමෙන්න පුළුවන්. ඊට පස්සේ මීමැස්ස වද බැඳ මම මෙන්න මේ ආකාරයට තමයි මෙතන ජනපදයේ තියන්නේ. ඒ කට්ටිය වද බැඳගන්නේ මේ අතර වද බැඳම අපිට මේක ගන්න ලේසි. අනිත් අතර රුකුල තිව්වොත් වෙන්නේ අපිට එතකොට මේක පෙට්ටිගත කිරීමේදී ගොඩාක් වද කපා ගැනීම විදිහම ගොඩාක් අපහසු වෙනවා. මේ ආකාරයට තැබීමෙන් වෙන්නේ උස ආකාරයට තුවම මෙතනින් කට විදිහට තමයි මීමැස් ජනපදයේ තියෙන්නේ. ඒතකොට මීමැස්ස ගමන් කරන්නේ මෙතනින් උඩ උස අතර තමයි කට්ටිය උඩ ඉඳලා පල්ලෙහාට තමයි වද බැඳීම සිදු කරන්නේ. එතකොට
අපිට පහසුවෙන් වද 6-7ක් මේ විදිහට මේ මීමැස්සු බඳිනවා. එතකොට දැන් මම ගොඩක් දුරට කියන්නේ මේකෙදි මේ ක්‍රම අනුගමනය කරන්න ඔයාලා ආධුනික කට්ටිය ගොඩක් මේ ක්‍රම භාවිතා කරනවා නම් හොඳයි. මමත් ඒ කාලේ ඉස්සර භාවිතා කරේ මේ ක්‍රම තමයි. මොකද මීමැස්සෝ අපි කැලේට ගිහිල්ලා පෙට්ටියකින් මීමැස් ජනපදයක් කැලේට ගිහිල්ලා කඩන් ඇවිල්ලා පෙට්ටියට දා ගැනීම එක නෙමේ ගොඩාක් වාසිදායක තත්ත්වය වෙන්නේ මේකෙදී අපේ වත්තට මීමැස් ජනපදයක් ගෙනාවට පස්සේ යාළගේ පරිසරයට ඇත්තටම හුරු වෙනවා. එතකොට මීමැස්සෝ ඇවිල්ලා අපි හිතමු රුකුලට ඇවිල්ලා මාස 2-3 කාලයක් රුකුලේ ඉන්නකොට යාළගේ පරිසරයට හුරු වෙලා තියෙන්නේ. එතකොට එයාලදී එතනදී ගැටලුවක් වෙන්නේ නැහැ අපිට මීමැස් ජනපදය පෙට්ටිගත කිරීම සිදු කරාම ලොකු මීමැස් ජනපදයට ලොකු හානියක් සිදු වෙන්නේ නැහැ. එයාලා ඉක්මනින්ම නැවත යථා තත්ත්වයටපත් වෙනවා. නැත්තම් වෙන්නේ ගොඩක් දුරටම මේකෙදි ජනපදය අපි දැන් පිටින් ගේන ජනපදයක් අපි පෙට්ටිගත කරලා ගෙනල්ලා ස්ථාපිත කරාම එයාලට ඒ පරිසරය හුරු නැහැ. එතකොට එයාලා දන්නේ මල් පැණි කොහෙද තියෙන්නේ හරි ඔයාට ආහාර ගන්න පරාග හොයාගන්න ටිකක් කාලයක් යන. එතකොට ජනපදයට ලොකු දුර්වලතාවයක් වෙන්න පුළුවන්. ඉක්මනින්ම ජනපදයක් ශක්තිමත්ව මේව කරගන්න ඕන නම් ස්ථාපිත කරගන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳම දේ තමයි අපේ වත්තේ අපිට රුකුල් තියෙන එක. එතකොට ඒවට ආවන් පස්සේ අපිට ගැටලුවකින්තරව මීමැස් පෙට්ටියට පෙට්ටිගත කිරීමක් සිදු කරගන්න පුළුවන්. දැන් මෙතනදී මම ඔයාලට අද කියන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එක මගින් මෙතනදී නිවැරදි මීමැස් ජනපදයක් කොහොමද තමන්ගේ වත්තට ගෙන්න ගන්නේ රුකුල් මේ විදිහ ආකාරයේ රුකුල් තියලා සාර්ථකව ගෙන්න ගත්ත ජනපද ඔයාට ගොඩාක් කලක් මේ වාගේ වත්තේ තියාගන්න පුළුවන්. එතකොට පරිසරයට හානියකුත් නැහැ. අර ස්වභාවික ජනපද වලට හානියක් සිදු වෙන්නේත් නැහැ. මේ විදිහට රුකුල් තැබීමෙන්. එතකොට පරිසරයේ එහෙනම් අපේ වීඩියෝ එක මගින් ඔයාලා දැනුවත් කරාම අද මෙතනින් අවසන් වෙනවා. අපේ channel එක subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. මොන හරි විස්තරයක් දැනගන්න ඕන නම් ඔයා comment section එකේ comment එකක් දාන්න. අපේ වීඩියෝ දිගටම නරඹන්නේ කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් අද සමුගන්නවා. ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.